ඉතින් මම කියන්නේ බ්ලේස් යන්නේ දවස් 4ක් කැලේක සර්වයිවල් වෙන්න. මේක මම බේස් එකෙන් ඈත කරන්නේ. දැන්ටත් ඉන්නේ මම බේස් එකෙන් ඈත විලේජ් එකේ. ඉතින් මම බේස් එකෙන් ඈතට යනවා. ඉතින් හරි ඉතින් මම ඈත කැලේක සර්වයිවල් වෙන්න යනවා. ඉතින් අපි වැඩි කතා නැතුව යමු ඉතින් වීඩියෝ එකට. හරි ඉතින් දැන් මට තියෙන්නේ කැලේකට යන්න. මම කැලේ තෝරගන්න. මම තෝරගත්ත කැලේ. ඉතින් කැලේට යමු. කිසිම වෙලාවක අන්නේ cek kayaknya nanti nggak itu mau mesin ini no balam chunks di kalau udah nggak ini tapi dia mesin oh maka dulu dia ada idea kan nih muka kari dah una biasa tenak kena beri dah podi hard case dia gini hard di mana itu mah dia kan hari nanti kamera lain nih awal respawn nih no awal respawn na मैं यहाँ पे इलेज जगह मांगी आपका सॉरी हमारे यहाँ ना आदा नहीं मैंने ना मैं पैसे dia tak gila aku boleh dia tiap aku salmon kini pasti kalau udah ni paraku tapi ඊළඟ වීඩියෝ එකකින් මම ගේන්න බලාපොරොත්තු වෙනවා Ender Dragon typing එක එවලෙට කියන්න දැන් මම කියන කිසි ආතල් යන්නේ නැහැ ඉතින් කැලෑද්ද ඔය ඔව් කැලෑ ඉතින් මේ කැලේ ඇල්සයි වෙමු හරි මේක තමයි අපි කියන්නේ ආව ගමන් ටිකක් කපාගමු බ්ලොක් කපාගත්ත කියලා බේස් හදා ගන්න බෑ නිදා ගන්නවා නම් පොල් වල තමයි මම නිදාගන්නේ rules කඩ ගන්න බැරි ඉන්නේ මොකද මේ වලට සොම්බි ස්පෝන් වෙනවා වැඩි හින්දා ඉතින් මට කොහොමද මේක ගන්න වෙනවා දැන් අපි ෂීප්ලා හොයා ගන්න ඕනේ හොඳක් හදා ගන්න මගේ දෙවෙනි රූල් එක වෙච්චි ඇඳක් ගේන්න බෑ හරියන්නේ ඉතින් මම දැන් සීප් කෙනෙක් හොයාගන්නවා සීප් කෙනෙක් හොයාගන්න ඉතින් ටිකක් දාලා දැන් ඉතින් හරි මේක නේ අපි ඉතින් දඩයමට පටන් ගන්නවා හරි ඉතින් එකයි දෙකයි easy ෂීප්ලා තුනත් හරි දැන් මට තියෙන්නේ මේවා ටික ඔක්කොම බ්ලොක් බවට පරිවර්තනය කරගන්න ඊට පස්සේ ඉතින් මට තියෙන්නේ ඇඳක් හදාගන්න
හදාගත්ත ඇඳක් තියාගමු. ඊට පස්සේ දවස් ටික ගෙවෙන්නත් ඕනේ හින්දා අපිට ගන්න මයිනින් කරන්න. ඒවයක් තියනවා පේනවා. අයෙන්ද කොහේ කියනවා පේනවා. ඒකත් හොඳයි. රොකට් 9 කොල්ලනේ තියෙන්නේ. ගමු ඊට පස්සේ ඉතින් අයන් ටිකක් අපි මයිනින් කරගත්තා. තව අපි මයිනින් වැඩ කරමු. ඊටම රොකට් එකයි තියෙන්නේ නැත්නම් ඉන්ටර්ස්ලාගේ මොකක් හරි කීපයක් යමුනොත් අනිවාර්යෙන් යාවත් කිල් කරගන්න වෙනවා. කියද්දි මේක නේද කොහි කැම ටිකක් කියමු හොයාගන්න එනවා. සවයි වෙනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. මේ ෆොරස්ට් එකේ කොහේ හරි කැම ටිකක් දැන් හොයාගන්න එකයි තියෙන්නේ. අවශ්‍ය වෙලාවට මොනවත් හොයාගන්නත් නැහැ. වෙලාවන මට එපා වෙන්නේ ඔන්න ඕකයි. අපිට ලොම් පාවිච්චි ගන්න විදියක් නැහැ. ඒ හින්දා මෙන්න ඩර්ට් ටිකක් පාවිච්චි කරගමු. ඩර්ට් වලින් උඩට යමු. ඉතින් ඩර්ට් ටික උඩට යන්න. දවස් 4ක් ඉතින් ලීසි දෙයක් නෙමෙයි. එක්කෙනෙක් දාලා තිබ්බා කමෙන්ට් එකක්. ඒ කමෙන්ට් එක නම් පට්ට ඉතින් හිතට වැදුනා. කවුගෙන ටෙක්නොලොජි කවු කෙනෙක් ඉන්නවා මේ හරියේ අයින් කරපු ඒගොල්ලෝ මට තියන්නේ මේ වගේ තැනකදී නිදා ගන්නකොට නිදා ගන්න ඕන විදියක් තියෙනවා. අංගලේම හැමතැනම නිදා ගන්න හොඳ නැහැ. මේකේ නිශ්චල උඩ අවකාශයේ ඉඩක් තියෙන. ආයෙත් තැනක නිදා ගන්න කැලේක තමයි වෙනකොට. ඒක තමයි ඔයාලට සවයි වෙලා ඉන්න පුළුවන් වෙලාව. හරි. මම නිදා ගන්නවා. මොබි ස්පොන් එන්න කලින් මේ විදියෙන් නිදා ගන්න ඕනි. හරි ඉතින් උදේ වුණා. නැගිට්ටා. මාටික කාලෙමු. පළවෙනි දවසේ සාර්ථක ලෙස ඉවර කරා. දෙවෙනි දවසේ ඉඳන් යන්නේ. මට ආයි පවර්ෆුල්ම ඇවිදින්න පුළුවන් මගේ අංකර් එකත් හරි. ආයි කැම ටිකක් හොයාමු. තව එකක් ඉන්නවා වෙලාව හොඳයි. ආයෙත් කට්ටල වාසියක් දැන් මෙන්න රෝස් කළාම ගන්න හදනවා.
අපි ඉතින් මේ විදිහට උන ඇවිදගෙන අපිට අවශ්‍ය කීප කෙනෙක් කරමුද කරේ අම්මෝත් එහෙම වාසි අපි මැරෙන්නේ තරමට ඊට වඩා වාසි අද දවසත් කරගන්න කරි වැඩක් හොයාගන්න ඕනේ ඉඳලා මම මේ කෑම හොයන්නේ තරම මම පුළුවන් ඉතින් දැන් මේ වටයක් ගගා ඉන්නවා ඔය මම දැන් කැම ටිකක් එහෙම හොයාගන්න ඕනේ ඌරු කියන මචං පට්ට හොඳම මස් වර්ගයේ ඌරු මස් දැන් දෙන්නේ මම නම් ඒවා හිතන්නේ මොකද මට ඌරු මස් වලින් පට්ට එල්ටයක් හම්බුණා එල්ටයක් කියන්නේ නයි අංගභාගික පට්ට පිරෙනවා ඌරු නයිස් හොඳේ ඉතින් කව් ඉතින් කව් කෙනෙක් ඉන්න අපිට පේනවා මේ විදිහට කවුටත් අපි වැඩේ දෙමු ඉතින් ඊළඟ හරකටත් අපි දෙමු වැඩේ ඉතින් හරක සොයා ආවා හරක හරි ඉතින් මේ විදිහට ආදා ඌරෙක් ඉන්නවා අපි නොදැනුවත්ව මගේ බේස් එක ළඟට ඇවිල්ලා පොඩි නීති කඩකිරීමක් වෙච්ච නිසා මම ආපහු යනවා hari ding ilang tawat tapi kita ini hari hari mage me pudi මේක කඩවීමක් නිසා ආයි කැලේට යනවා මම මේ බේස් එකට කිට්ටු කැලේක ඉඳලා තියෙන්නේ මට දැනුණා මම මුලින් දුර කැලේකට ගියා කියන එක මම මතකෙට තිබුණා මම බේස් එක හදලා තියෙන දුරයි කියලා හිතාගෙන නග දැනක කොහොම හරි අපිට ටිකක් ඈතට යන්න වෙනවා දැන් ඉතින් මේ බල්ලෙක් අඩෝ මේ මගේ බැටළුව මේ මගේ බැටළුව මරන්න හරි ඉතින් දෙවනි දවසේ ගෙවිගෙන යනවා දෙවනි දවසේ මොකක් හරි වලට මේ වීඩියෝ එකේ මේ ශබ්දයක් ආවා නම් ඒ ශබ්ද වල සමානයි එහෙම තමයි ඉතින් විතරක දැන් මේක ප්ලේ කරනවා කන්නේ තියෙන්නේ ඉතින් ටිකක් කට්ටක් ආවා ඉතින් මම මේ වීඩියෝ ප්ලේ කරන්නේ මම මට හිතුණා දැන් ඉන්න වැඩ නැති කියලා කම ගාමු කියලා මොකද ඉතින් මේ හොයාගත්ත මේවා එහෙම කොම් පුච්චන්නත් අපිට මාරිනවා ඉතින් මේ විදිහට ගස් වල තියෙන මොදේ තමයි මේක පුච්චගත්තොත් අපිට يعني මේ ගස් වල ලොග් එකක් පුච්චගත්තොත් අපිට චාකෝල් හම්බෙනවා චාකෝල් වලින් පට්ට කාලයක් පුච්චන්න කාලේ කොම් මේ වල ගන්න තරම් මේක චාකෝල් එකකින් පුළුවන් ඉතින් මම චාකෝල් ටිකක් හදාගන්න ගස් දෙකක් කපා ගත්තා මට මේ ඇටි කිරේ කිතුණා ඊට පස්සේ ඉතින් කුකුලෙක් ඉන්නවා කුකුලෙක් කියන්නේ චිකන් ඒත් ඉවරයි මම බඩින් මේ කරගන්න අවුලක් ඉන්නවා අපි ජීබ්ලා වතෙල්ලම දාමු ඉතින් බේස්ලයින් බෝල් YouTube channel එකට like කරලා subscribe කරලා නැත්නම් තාම ළඟ තියෙන bell icon එක තෝල් දාලා subscribe කරලා like කරන්න ඉතින් අමතක කරන්න එපා ඉතින් මේව තමයි ඉතින් අද දවසත් කොහොම ගෙවිගෙන යන ගමන් තියෙන්නේ බැටළුව නම් එහෙම දැනන අගාල දෙන්නේ නැහැ ඉතින් අපි පොඩි විලක් වගේ එකක් තියෙනවා ලස්සන අපි මුලින් දෙන්න ආව මතකයි පොඩි කන්දක්
නොමැරි වේරනා ඉන්නේ වෙලාවට ඔයාලා මුකුත් නොකර ඉන්න විතර. එතකොට ඉතින් නොමැරි වේරෙන්න පුළුවන්. මේත් එක මේ ස්ලයිම් වලින් විවට පනිනකොට නැగిලා පනින්න බලන්න කියනේමයි. දැන් ස්ලයිම් වලින් මම මෙතන ඉඳන් අන්න තෙන්ට පනින්න. ස්ලයිම් වලින් පළවෙනි පාර පැනලා මාව ගානට මෙයා වුණා. ඉතින් මට ගන්න දෙයක් නැහැ. ආඩඩු නොවි බේරෙන්න පුළුවන් ස්ලයිම් වලින්. දැන් මම අර ගහට පනිනවා. ඒ කියන්නේ ස්ලයිම් එක වැටුණාද ඔයාලා නැමුණම ඔයාලා උඩ විසික්කෙන්නේ නැහැ. උඩ විසික්කෙන්නේ නැහැ. හැබැයි නෝමල් ගන්නවා ඔන්න උඩ විසිනවා. ඉතින් ඔයාලා නැමිලා පැන්නම උඩ විසික්කෙන්නේ නැහැ. එතකොට ඔයාලා ටග් ගාලා බිමට බහලා ඔක කඩා ගන්නත් පුළුවන්. හොඳයි ඉතින් මැරෙන්න හරි කියලා ඔන්න පනලා දාමු. කොහෙද බං ගහන්නේ? එහෙම තමයි ඉතින් ඩාන් යනවා ඩූන් යනවා. ආතල් ටිකක් ගමු. දැන් ආයෙනම් පනින්න හදන්නේ. එන්න එතරම් කොනේ ඉඳන් පනිමු. දැන් හැම වෙලේම උඩ බ්ලොක් එකේ වදිනවා මචං. මම බත් අඩෝ කිව්වේ අබ්බා අයන් බා. ඉතින් අයන් ටිකක් ගමු. අයන් කියන්නේ සුදු සම්පත. අධ්‍යාපන කටයුතු දවස් 4 ගන්න බැරි වෙයි. දවස් 4ම වීඩියෝ එක දෙකට කඩලා දාන්න. අද දවස් මේ දවස් දෙකයි දවස් 10ක් කරනවා. ඒ හින්දා මම මේකට දවස් 10ක් කරනවා කියලා. මේ තියෙන්නේ කැලේ දවස් 10 පළවෙනි එපිසෝඩ් එක. මේකේ දවස් දෙකයි ඉන්නේ. අද දවස් අවසානයේදී වීඩියෝ එක අවසන්. මේක ගාලා ඒක උඩ ඉඳන් මෙහෙට යනවා. එතකොට තමයි මේ ඩැමේජ් වෙන්නේ. නැත්තම් ඩැමේජ් වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. trust me okay. ඉතින් දැන් ඔයගොල්ලෝ බලන්න හරියටම පැනලා වෙන්නන්න. ඒ ඩැමේජ් වෙන්නේ නැහැ. ඉතින් වැඩක් නැහැ. උන් පැනලා. නම නවතිනවා බලන්න එක. අද දවසේ තාම අවසානයක් පේන්නේ. අද දවසේ මම සෑන් ටිකක් මයින් කරගන්න වීදුරු ටිකක් එම ගන්නවා. ඒක පාන්නයක් එම හදන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. ඉතින් මේ සෑන් ටික මම කඩා ගන්න. ඒක පාන්නයක් හදනවා නම් වතුර හදන්න ඕනේ. මේක මතක් කරනවා මම මේ සෑන් ටිකක් කඩා ගන්න. හරි ඉතින් ඔයගෙන් අද දවසේ අවසානයේ වීඩියෝ එකේ පළවෙනි එපිසෝඩ් එකේ අවසානයේ දවස් දෙකක් ටිකක් කෙටි වගේ දැනෙනවා ඇති. ඒ වුණාට කරන්න දෙයක් නැහැ. මොකවත් යන්නේ නැහැ. මම මෙතන සර්වයිව් වෙනවා හැමදාටම. ඒ කියන්නේ ඊළඟ එපිසෝඩ් එක එනකම් මේක සර්වයිව් වෙනවා. ඉතින් මෙන්න එහෙමයි මම කරන්න දන්නේ. මෙන්න මේ ටික පුච්චන්න දානවා. ඊට පස්සේ මේක පිච්චිලා එකක් පිච්චුණාම පෙන්නන්න මොනවා කියලා. තාම මේක පිච්චුනේ. ඔයාලා බලාගෙන මෙන්න මේක. ඔක තමයි චාකෝල් එක කියන්නේ. ඉතින් තවරය වෙන්න වෙලා තියෙනවා. ලස්සන ප්ලේස් එක. ලස්සන විදියට අවධානය කරමු එහෙනම් අපි. අදට ලයන් බෝයි YouTube channel එකේ. So Blaze Lion Boy YouTube channel එක සම්ගන්නවා. අමතක නොකර subscribe කරන්න, like කරන්න, ළඟ තියෙන bell icon එක තෝල් දාන්න. අදට ගිහින් එන්න.